සාදුකාරයක් පවත්වලා තෙවරක් নমස්කාරය කියමු පංචශීලය සමාදන් වීම සඳහා. කවුරුත් හඬ නගා নমස්කාරය කියමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමන්දනං විස්සාස පරමාඥාති නිබ්බානං පරමං සුඛං ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික වාසනාවන්ත පින්නතුනි පින්නතියනි WJ යසවති තමන්ගේ ආදරණීය මාතාව පරලෝසපත් වෙලා දින 6ක් සම්පූර්ණ වෙන අද දවසේ මේ නිවසට රැස්වුණු තමන්ගේ ආදරණීය ඥාති හිතයිෂීන්ට අර්ථවත් වූ වටිනා වූ සංග්‍රහයක් සිද්ධ කරලා ඒ වගේම හෙට හිමිදිරි උදෑසන බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ උදෙසා
සංඝගත දක්ෂිනාවක් සිදු කරලා මේ සියල්ලෙන් ජනිත කරගන්නා වූ පුණ්‍යඵල ධර්මයන් මේට ඒ දින 6කට උඩදී පරලෝ සපත් වන්නට යෙදුණු ඒ ආදරණීය මෑණියන්ට අනුමෝදන් කරන්නටයි හැමදෙනාම මේ සූදානමින් සිටින්නේ. ආදරණීය පුතුණුවරු තිදෙනෙකුගේ මාතාව වුණු ඇය මනුෂ්‍ය භවයක් තුල දීර්ඝායුෂයක් භුක්ති විඳින්නට වාසනාවන්ත වුණා. වසර 90ක් පමණ දීර්ඝ කාලයක් ඒ ආයුෂයේ භුක්ති විඳා. ඒ වගේම මේ පුතුණුවරු තිදෙනා ඒ අම්මා පිළිබඳව ආදරණීය හැඟීමෙන් එතුමිය අවසාන භාගයේ වරින් වර රෝගාතුර වුණා. ඒ අවස්ථාවවලදී අය ළඟ තියාගෙන ඇයගේ දුක සැප බලමින් රෝහල්ගත කළ වෙලාවල් තිබුණා. ඒ සෑම අවස්ථාවකදීම ළඟින් නිදිමින් මේ පුතුණුවරු ඒ යේලීවරු ඒ පවුලේ ඒ හැමදෙනාම එකතු පාදා වෙලා ඇයට උපස්ථාන කළා. මාතා යතා නියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ. අර අම්මා කෙනෙක් තමන්ගේ දරුවන්ට යම් විදිහකට ආදරය කරනවාද ඒ වගේ යම් දවසක දරුවන්ට පුළුවන් වුණොත් තමන්ගේ අම්මටත් අනිත් අතට ආදරය කරන්නට සලකන්නට ඒක හැමදාටම තමන්ගේ ජීවිතය සැපවත් කරන උතුම් ධනයක් බවට පත් වෙනවා. මාතා පිතෝ පට්ඨානම් පුත්ත දාරස්ස සංඝහෝ අනාකුලාචකම් මන්තා ඒතම් මංගල මුත්තමං. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ අම්මා තාත්තට සලකනකම අදත් හෙටත් හැමදාම හිත හිතා සතුටු වෙන්නට පුළුවන්, ප්‍රීති වෙන්නට පුළුවන්, සැපවත් කරගන්නට පුළුවන් තමාගේ හිත. ඊටාම උතුම් වටිනා කාර්යයක්. ඒ නිසා පුතාලා තුන්දෙනෙක්ගෙන් සමන්විත පවුලක අම්මා කෙනෙක් කියන්නේ සමහර විට සැකෙන් ඉන්නවා කොල්ලෝ අපට සලකයිද කියලාත් ඇති මං හිතන්නේ. ගේන ගෑනු අපිට සලකයිද ඔහොම කියනවා නේද? එහෙම කියනවා ගොඩක් අම්මලා අපිට ඇහිලා තියෙනවා. ඒ සැකය සමහරවිට අම්මලාගේ හිතවල තියෙනවා. නමුත් මං හිතන්නේ මේ යසවතී මාතාවට ඒ අන්තිම කාලේ කාමදාකවත් ඒ දරුවන්ගෙන් නොසලකිල්ලක් උනේ නැහැ. ඒක මමත් ප්‍රායෝගිකව දන්නේ. මම මේ ගෙදරට ඇවිල්ලා නැහැ. අදයි ඉස්සරෝම ආවේ. නමුත් අපේ මංජෝ අපිත් එක්ක දීර්ඝ කාලයක් ඉන්න නිසා මට ඇහෙනවා දුරකථනයෙන් එහෙම කතා කරන දේවල්. ගෙදර තොරතුරු විමසනවා, කතා කරනවා, අම්මගේ තොරතුරු ගැන පණිවිඩ එනවා. ඒ වගේදී ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ වගේ දේවල් අපිත් අහපු නිසා, දැකපු නිසා අපිටත් දැනෙනවා මේ දරුවෝ තුන්දෙනා ඒ අම්මා ගැන කල යුතු යුතුයකම් ඉෂ්ට කළයි කියලා. ඒ ගැන මේ ආදරණීය මේ සහෝදරයන්ට අනාගතයේ හැමදාමත් සතුටු වෙන්න පුළුවන්. සන්තුට්ටි පරමං ධනං. ජීවිතේ අපිට හම්බ කරන ධනයන් අතර වත්කම් අතර වැදගත්ම ධනය තමයි අපිට සතුටු වෙන්න පුළුවන් දේවල්. වෙනතුනේ නිකන් හිතලා බලන්න අපි හම්බ කරනවා කියලා ඉඩම් ගන්නවා. ගෙවල් හදනවා. බැංකු පොත්වල සල්ලි තැන්පත් කරනවා. අපි කැමති ගෘහ භාණ්ඩ නොයේ අලංකාරවත් දේවල් රැස් කරනවා. වරදක් නැහැ. ඒ වගේම අපි යම් සතුටක් ලබන බව ඇත්ත. හැබැයි අපිට සතුටු වෙන්න පුළුවන් ඒ වගේ රැස් කරන දේවල් වලින් විතරයිද? ඒ රැස් කරන දේවල් වලින් සමහර අවස්ථා එනවා පින්නතුනි අපේ ජීවිතවල කොච්චර රැස් කරගෙන තිබුණත්
අපිට ඒවෙන් කිසිම සතුටක් ප්‍රීතියක් ලබන්න පුළුවන් කමක් නැහැ. බැංකු පොතේ සල්ලි තියෙනවා වැඩක් නැහැ. ලෙඩ වෙලා ඇඳේ ඉන්නේ. ගත්ත ඉඩ කඩන් තියෙනවා දේපොළවත්කම් තියෙනවා. සමහරලාට ලෙඩ ඇඳේ ඉන්නේ. ඒවෙන් කිසිම වැඩක් නැතුව යනවා. එහෙනම් මේ වත්කම්, පෝසත්කම්, ධනවත්කම් කියපුවාම පින්නතුනේ මිනිහෙක්ගේ පෝසත්කම රැඳිලා තියෙන්නේ තියෙන ඉඩම මතවත්, කරන රස්සාවෙන් හම්බෙන වැටුප මතවත්, බැංකු පොතේ තියෙන සල්ලි මතවත් නෙවෙයි. එහෙමනම් මිනිහෙක්ගේ පෝසත්කම රැඳිලා තියෙන්නේ කොහෙද? මිනිහෙක්ගේ ධනවත්කම රැඳිලා තියෙන්නේ කොහෙද? තමා කරන කියන දේවල් නිසා තෘප්තිමත් වෙනවා නම්, සතුටටපත් වෙනවා නම්, ඒ සතුට නැවත නැවත භුක්ති විඳින්නට පුළුවන් නම් අන්න එවන් මිනිසෙක් ධනවත් මිනිසෙක් වෙනවා. එවන් මිනිසෙක් පෝසත් මිනිසෙක් වෙනවා. මට ඕන තරම් පින්නතුනේ රුපියල් වලින් ධනවත් මිනිස්සු හම්බ වෙලා තියෙනවා. හාමුදුරනේ මේ සල්ලි වලින් මට දැන් වැඩක් නැහැ. මේවා තිබුණයි කියලා මට කිසි සැපක් විඳින්නට බැහැ කියලා කියන අය. හැබැයි පින්නතුනේ කල්පනා කරලා බලන්න අපි අපේ ජීවිතය තුළ කරන කියන දේවල්. උදාහරණයක්, දැන් මේ අසවතී මාතාව අසනීප වෙලා හිටියා, රෝගාතුර වෙ හිටියා, වරින් වර රෝහල් ගත කළා, ඇය ගැන නිතර බලන්න උනා. බොහොම සරල ආහාර ටිකකින් සමාලාට බීම ටිකකින් විතරක් හිටපු දවස් තිබුණා නේ. එහෙම දින ගණන් තිබුණා. දියර පානයකින් විතරක් හිටියේ. අයමනම් ඒ කාලය තුල මාතා පිතෝ උපට්ඨාන ඔබ විසින් ඇයව රැක බලා ගන්නට ඔබට කළ හැකි දේවල් කළා. අන්න දැන් මේ මතකයන් ඔබට තියෙනවා. ඔබ කරපු දේවල් ගැන මතකයන් ඔබට තියෙනවා. මොකද හිතන්නේ? ඒ මතකය ඔබ සතු ධනයක්ද? ඒ ඔබ අම්මා වෙනුවෙන් කරපු දේවල් ඔබ සතු පෝසත්කමක්ද? මොකද හිතෙන්නේ? ඇයි ඒක ධනයක් කියලා මම කියන්නේ? ඔව්, ඒ අම්මා වෙනුවෙන් කළ දේවල් ඔබ හම්බ කරගත්ත ධනයක් කියලා මම කියනවා. ඇයි ඒක ධනයක් වෙන්නේ? ධනයකින් මිනිහෙක් කරන්නේ මොකද්ද? සැප විඳින එක, සතුටු වෙන එක. අම්මා වෙනුවෙන් ඒ කළ දේවල් මතක් කරන වාරයක් පාසා ඔබ සැපවත් වෙනවද? දුකටපත් වෙනවද? සැපවත් වෙනවා, සතුටක් එනවා. අම්මා වෙනුවෙන් කළ දේවල් කතා කරනකොට, සිහිපත් කරනකොට නැවත නැවත හිතේ සතුටක්ද ඇති වෙන්නේ, පීඩාවක්? සතුටක්. එහෙනම් ඔබ මේ ජීවත් වෙලා ඉන්න ඔබ, අපි හිතමු යම් දවසක ලෙඩ වෙනවා, වයසට යනවා, ඇඳකට වෙලා ඉන්නවා. එදාට ඔබේ බැංකු පොතේ තියෙන සල්ලි වැඩක් නැති වෙයි. එදාට ඔබ හම්බ කරලා හදපු ගේත් වැඩක් නැති වෙයි. ඉන්නේ එක කාමරේ වෙන්න පුළුවන්. කාමර 4-5ක් හැදුවත් ගෙදර. ඇඳවල් කීපයක් ගෘහ භාණ්ඩ ගත්තත් ඉන්න වෙලා තියෙන එක ඇඳක වෙන්න පුළුවන්. රෝහලේ තමන්ගේ ගෙදර කොච්චර ඇඳවල් හැදුවත් ඉන්නේ අන්තිමට රෝහලේ ඇඳේ වෙන්න පුළුවන්. අන්න එදාටත් ඒ අපේ අතීත මතකයන් අපිව ධනවත් කරන, අපිව පෝසත් කරන, අපිව සැපවත් කරන මතකයක් වෙන්නේ නැද්ද? මොකද හිතෙන්නේ? ඇඳේ හිටියත් ඒවා මතක් කරලා සතුටු වෙන්න බැරිද? පුළුවන් නේ. ඕන තරම් වෙන අවස්ථාවක් තියෙනවා. එහෙමනම් පින්නතුනේ අද මම ධර්ම දේශනාවේ මාතෘකාව විදිහට ගත්තේ ධම්මපදයේ එන වටිනා ගාථා ධර්මයක්. ආරුග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමං ධනං විස්සාස පරමා ඥාති නිබ්බානං පරමං සුඛං.
නිරෝගීකම පරම ලාභයලු. මිනිස්සෙකුට තියෙන ලොකුම ලාභයක්ලු නිරෝගීකම. පින්නතුනි මේ මොන වගේ නිරෝගීකමක් ගැනද කතා කරන්නේ? භාග්‍යතුන් වහන්සේ. ඔබ දන්නවා බුදුහාමුදුරන්ගේ සිරුරටත් ලෙඩ හැදුනානේ. උන්වහන්සේටත් ලේ අතිසාරය හැදුනා. උන්වහන්සේටත් හිස රුජාව තිබුණා. හිසේ රුදාව. උන්වහන්සේටත් විටින් විට කොන් දෙකක්කුම් වගේ ස්වභාවයන් හටගත්තා. උන්වහන්සේටත් ජීවක කියන වෛද්‍යවරයාගෙන් විටින් විට බෙහෙත් ගන්න වුණා. හයිනම් භාග්‍යතුන් වහන්සේගේ ඇඟෙත් ලෙඩ තිබ්බා. හැබැයි උන්වහන්සේ දේශනා කරනවා නිරෝගීකම පරම ලාභය. ලොකුම ලාභය. මිනිහෙකුට තියෙන්න ඕන වටිනාම ලැබීමලු නිරෝගීකම. මොකද්ද මේ නිරෝගීකම කියලා මෙතන අදහස් කරන්නේ? ඇඟේ ලෙඩ නැතිකම නෙවෙයි පින්නතුනි. මේ දහම තුල බුද්ධ ශාසනය තුල නිරෝගීකම කියලා කතා කරන්නේ පින්නතුනේ හිතේ නිරෝගීකම. සිතිවිලි වල නිරෝගීකම. හැඟෙන, දැනෙන, කල්පනා වෙන, මතක් වෙන ක්‍රියාවලියක් අපි තුල තියෙනවා. අපි ඒකට කියනවා හිත. තියෙනව නේද? මෙතන ඉන්න හැමෝටම හිතක්. හිතක් පපුවක් නැද්ද? ඈ? නෑනේ හැමෝටම හිතක් තියෙනවා. කොහොමද හිතක් තියෙන බව දන්නේ? ඔය එක જાති දැනෙන්නේ කොහෙටද? හිතට. දැන් ඔබට දැනෙනවා ඔබ ඉදිරියේ හාමුදුරන් වහන්සේ නමක් බණ කියනවා. දැන් ඒක දැනෙන්නේ කොහෙටද? ඇහෙන් ඇතුල් වෙන රූපයක් නිසා හිතට දැනෙනවා හාමුදුරු කෙනෙක් බණ කියනවා. බණ ඇහෙනවා කියනවා. ඒකත් මේ හිතට දැනෙන දෙයක්. ඔය ඉන්න ගමන් එක දේවල් කල්පනා වෙනවා. මතක් වෙනවා. ඒවත් කොහෙටද වෙන්නේ? හිතටම දැනෙන දේවල්. එහෙනම් අපි හැමෝටම හිතක් තියෙනවා. අන්නේ හිතවිලි පහළ වෙන සිත නිරෝගීව තබා ගැනීම තමයි පින්නතුනේ මේ බුදුදහම කතා කරන සැබෑ නිරෝගීකම. හරි. මේ හිතවිලි එහෙම නැත්නම් මේ සිත ලෙඩ වෙන්නේ මොනවා නිසාද? සිතක් නිරෝගීව තියාගන්න අපි කල යුත්තේ මොනවද? පොඩ්ඩක් ඒ ගැන කල්පනා කරමු. හරි. හිතක් කියලා කියන්නේ දැන් උදේ ඉඳලා අපිට එක හිතවිලි පහළ වෙනවා. එක දේවල් දැනෙනවා. සිතවිලි ගොඩක්. ඒක හරියට මම තේරෙන උදාහරණයකින් කියන්නම්කො මේ අපේ මංජුගේ අයියට එහෙම. දැන් අපි බිත්තියක් බඳිනවා ගඩොල් තියතිය. ගඩොලෙන් තියතිය අපි බිත්තිය බැඳගෙන යනවා. ඒතර බිත්තියක් කියලා කියන්නේ තනි ලෑල්ලක් වගේ අපිට බැඳලා ඉවරුනාට පස්සේ පෙනුනට බිත්තිය කියලා කියන්නේ ගඩොල් ගොඩක්. එක වෙනස් වූ ගල් එකට එකතු කරලා බැඳගෙන යනකොට අපි කියනවා බිත්තියක්. හැබැයි බිත්තිය කියලා කීවට ගඩොල් ගොඩක්. ඒ ගඩොල් අතර තියෙනවා සමහරවිට හොඳට පිච්චුණු ගඩොලුත් තියෙනවා. ටිකක් බාගෙට පිච්චිච්ච ගඩොලුත් තියෙනවා. paludu වෙච්ච ගඩොලුත් තියෙනවා. paludu නැති ඒවාත් තියෙනවා. කෑලි කඩලා තිබ්බ ගඩොලුත් තියෙනවා. සම්පූර්ණ ගල පිටින් තිබ්බ ඒවාත් තියෙනවා. එක විදිහේ ගල්. එහෙම නේද? ඒ වගේ විවිධ විදිහේ ගල් ගොඩක් එකතු වෙලා අන්න බිත්තියක් බැඳිලා. අපි කියනවා බිත්තියක්. ඒ බිත්තිය කියලා කීවට ඇත්තට තියෙන්නේ මොනවද? වෙනස් වූ ගල් ගොඩක්. අන්න ඒ වගේ අපි මේ හිත කියලා කතා කළාට ඒක අර බිත්තිය කියලා තනි වචනකින් කියනවා වගේ හිතක් තියනවා කියලා කතා කළාට පින්නතුනේ උදේ ඉඳලා රෑ වෙනකන් එක වෙනස් විදිහේ සිත් ගොඩක එකතුවක් තමයි
මේ හිතක් කියලා කතා කරන්නේ. ඒක හරියට අර වෙනස් gadol ගොඩක් එකතු කරලා බිත්තියක් බැඳා හා සමානයි. දැන් මං කිව්වේ gadol අතර තියෙනවා සමහර gadol හොඳට පිච්චිලා නේද මං? තව සමහර gadol තියෙනවා බාගෙට පිච්චිලා. තව සමහර gadol තියෙනවා සම්පූර්ණ gadolම. තව තියෙනවා අපි බිත්තියේ කෑලි කඩපු ගල්. 3 කාලට කඩලක් තියෙනවා, බාගෙට කඩලක් තියෙනවා, කාලට කඩලක් තියෙනවා. එක එක විදිහට ගල් තියලා තියෙනවා. අන්න ඒ වගේ උදේ ඉඳලා රැ වෙනකම් පහළ වෙන සිත් අතර සමහර සිත් පහළ වෙනවා. ඉතින් අපිට සතුටක් දැනෙනවා. ප්‍රබෝධයක් දැනෙනවා. ප්‍රීතියක් එන. ඒ වගේ දේවල් හිතෙනව නේද? මොකද කියන්නේ? නැද්දයි? එහෙම හිත පහළ වෙනවා. ඒ වගේම තවත් සමහර වෙලාවට සිත් පහළ වෙනවා නිකන් මූණ ඇඹුල් වෙන. ඈ අපිව පිච්චෙනවා වගේ දැනෙන. අපිව රත් වෙනවා වගේ දැනෙන. අපිව නිකන් වෙහෙසටපත් වෙනවා වගේ දැනෙන. අපේ ඔළුවට බර එන. සමහරලාට නිදාගත්තට නිින්ද යන්නේ නැති. අන්න ඒ වගේ ස්වභාවයේ සිත් පහළ වෙනවා. හරිද නැද්ද? එහෙම ඒවත් පහළ වෙනවා. අදර ඔය වගේ සිත් වරින් වර විවිධ විදිහට හට ගන්නවා. ඔය ඔක්කොම එකතු වුණාම අපි කියනවා හිත කියලා එකක් අපිට තියෙනවා. හරි. එතකොට දැන් බිත්තියක් බඳිනකොට අපි හොඳ හයිය හත්තිය තියෙන ගල් තියලා තමයි බිත්තිය බඳින්නේ නේද මංජු? එහෙම නේද? මංජුර මතකනේ අර අපේ දානශාලාව හදන කාලේ අර ගංගා කපපු බ්ලොක් ගල් අපි හොඳට සිමෙන්ති දාලා හොඳට වැලි දාලා හොඳට චිප් ගල් දාලා නේද? හොඳ හයියට ඒ ගල හැදුවා. දැන් ඒ ගල් වලින් මේ බිත්ති බැන්දේ අඟල් 5 බ්ලොක් ගලනේ. එතන හයිය ගල්. දැන් ඒ ගල් තියලා බැන්දා දැන් ශක්තිමත් බිත්ති. හැබැයි දැන් ඒ වගේම තියෙනවා දැන් සමහර ගල් බ්ලොක් ගල් තනිකරම ගල් කුඩු. ගල අල්ලලා බඳින්න බෑ බක් ගාලා කැඩිලා යනවා. හැඳි පාර ගහලා 3 කාල කඩන්න හැදුවට 3 කාල කඩා ගන්න බෑයි බක් ගාලා කැඩිලා යනවා. කිසි හයියක් හත්තියක් නැහැ. බොහොම දුර්වල ගල්. අන්න ඒ වගේ උදාහරණයක් මං කියවි. ඒ වගේ අපි තුල සමහර සිත් පහළ වෙනවා පින්නතුනේ හරිම ශක්තිමත්, හරිම බලවත්, හරිම අපිව ප්‍රබෝධමත් කරන්න හේතු වෙන දේවල්. ඒක හරියට දැන් අම්මට සලකපු එක ගැන මතක් කරනකොට පහළ වෙන සිත කොහොමද? හයිය හත්තිය තියෙන හිතක් නේද? අපිව ප්‍රාණවත් වෙන සිතක් නේද? අපිව බලගැන් වෙන හිතක් නේද? දැන් මට ඇහුණා මේ මම මෙතෙන්ට එනකොටම මේ අයියලා එහෙම දුවනවා චාර්ජර් එකක් හොයන්න. මංජු දීවනේ චාර්ජ් කරන්න චාර්ජර් එක මොකක් හරි වෙලා කියලා චාර්ජර් එක හොය දීපු. දැන් චාර්ජ් කරනවා කියන්නේ මොකද? අර බල ගන්නනවා. දැන් චාර්ජ් කරේ නැත්නම් බැටරි බැහැලා. බැටරි නැහැ. දැන් චාර්ජ් කරන්න. දැන් අම්මට සලකපු එක ගැන මතක් කරනකොට අපේ හිත චාර්ජ් වෙනවද නැද්ද? මොකද කියන්නේ? කාට හරි උදව්වක් කරපු එකක් ගැන මතක් කරනකොට අපේ හිත charge වෙනවද නැද්ද? කාට හරි උපකාරයක් කරපු එකක් දානයක් දුන්නු එකක් කාගේ හරි කරදරයකදී ප්‍රශ්නකදී උදව් වෙච්ච එකක් ගැන හිතනකොට මතක් කරනකොට අපි ඒ සිතිවිල්ල නිසා charge වෙනවද නැද්ද? මොකද කියන්නේ ඇයි? ලොකු ශක්තියක් එනවා, ලොකු ගැම්මක් එනවා, ලොකු බලයක් එනවා, ප්‍රබෝධයක් එනවා. අන්න දැන් ඒ වගේ හිත් හරියට මංජු අර ගංගා කපපු gadol වල. gadol නෙවෙයි බ්ලොක් ගල් වල. අර පහේ අඟල් පහේ ගල් මතකනේ? ඈ හොඳට චිප් ගල් දාලා හොඳට සිමෙන්ති දාලා ඈ හොඳට අවශ්‍ය පදමට වැලි දාලා අඟල් පහට ලොකු බ්ලොක් ගල් කැපුවා. ගහලා කඩන්න බෑ. ඈ ඈ ඔව් දැන් මේ කඩවල් වලින් ගේන ඒවා අල්ලනකොට ගල කැඩිලා යනවනේ. දැන් ඒ වගේ අර අපි හොඳ දේවල් කරලා යහපත් දේවල් කරලා කාට හරි උදව් වෙලා උපකාර වෙලා ආන්ගේ ගොඩනගා ගන්නා සිත මතක තියාගන්න ශක්තිමත් හිතක්. ඒක බොහොම බලගත් හිතක්.
ඒ වගේ සිත් වලින් නම් ඔබේ ජීවිතය ඔබ ගොඩනගන්නේ. මං කිව්වේ අර හයිය හත්තියේ තියෙන බ්ලොක් ගලෙන් නම් බිත්තිය බඳින්නේ. මොකද වෙන්නේ මංජු? කඩම් වැටේද බිත්තිය? කඩම් වැටෙන්නේ නැහැ. ඉරියයිද බිත්තිය? නැ බිත්තිය ඉරියන්නේ නැහැ. හැබැයි අපි බිත්තිය බැඳලා තියෙන්නේ අර බාල ගල් වලින් නම් හරි පදමට හදපු නැති ගල් වලින් නම් මොකෝ වෙන්නේ? බිත්තිය කඩම් වැටෙන්නත් ඉඩ තියෙනවා. ටික දවසක් යනකොට ඉරිතලා යන්නත් ඉඩ තියෙනවා. ශවි ශක්තියක් නැහැ. අන්න ඒ වගේ පෙන්නතුනේ අපි නිතරම අපේ ජීවිතය තුළදී හදන සිත හරියට ගඩොලයක් කියලා හිතන්න. දවසෙන් දවස අපි මේ ගඩොල් එකතු කර මේ ජීවිතය කියන ගොඩනැගිල්ල බඳිනවා. ඒක ඉහළට ඔසවනවා. අනේ ජීවිතය කියන ගොඩනැගිල්ල ඒ ගලෙන් ගල බැඳගෙන යනකොට ඔය බිත්තියේ ගල් අතරට අර දුර්වල ගල් තියන්න එපා. හොඳ හයිය හත්තියේ තියෙන ගල් තියන්න. හවසට හැමදාම මලක් පහනක් පූජා කරනවා. අන්න දැන් හවසට හැමදාම මලක් පහනක් පූජා කරනවා කියන්නේ ඔබේ සිත චාර්ජ් කරනවා. බුදුහාමුදුරුවෝ ගැන ගෞරවයක්. බුදුහාමුදුරුවෝ ගැන විශ්වාසයක්. දැන් මට පේනවා මේ නිවසේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තියලා පහනක් දැල්වලා මල් ටිකක් තියලා ඒ වෙනුවෙන් තැනක් වෙන් කරලා හරි හවසට වැඩ ඇරිලා ඇවිල්ලා මේ මගේ බුදුහාමුදුරුවෝ උන්වහන්සේ මේ අපේ ජීවිතය පිළිබඳව බොහෝ දේ කියා දීලා තියෙනවා. මේ ජීවිතයක් සරු කරගන්නට යහපත් කරගන්නට මග කියපු ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ මුතුමාණන් වහන්සේ උන්වහන්සේ වෙනුවෙන් මන් ටික වෙලාවක් ගත කරනවා. උන්වහන්සේ වෙනුවෙන් මන් දවසේ පොඩි කාලයක් ගත කරනවා. අන්න ඒ හැඟීම හිතට අරගෙන මල් වට්ටියක් අරගෙන මල් ටිකක් කඩලා ලස්සනට ඒ මල් ටික අහුරලා ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේ තියෙන තැන රෙදි කෑල්ලක් අරගෙන දූවිලි කුණු කලින් දවසේ සුවඳ කෝරු දැල්වලා වැටිච්ච අලු ටික එහෙම තියනවා නම් පිහලා සුද්ධ කරලා පිරිසිදු කරලා කලින් දවසේ දැල්වපු පහනේ පහන් තිරේ තියනවා නම් පහනේ ඒ පහන් වැටි අයින් කරලා අලුතෙන් තෙල් ටිකක් දාලා ඒ පහන පිරිසිදු කරලා කා වෙනුවෙන්ද මේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම මිනිසයා වෙනුවෙන් මේ ලෝකේ පහළ වෙච්ච ගෞරවාන්විතම මනුෂ්‍ය රත්නය වෙනුවෙන් මේ ලෝකේ දෙනෝ 1000ක් වඳින පුදන උතුමාණන් වහන්සේ වෙනුවෙන් එහෙනම් මගේ දවසේ කාලයෙන් මම පොඩි වෙලාවක් උන්වහන්සේ වෙනුවෙන් කැප කරනවා. එහෙනම් අන්නේ කාලය තුල ඔබේ හිතේ පහළ වෙන සිතිවිලි ටික මතක තියාගන්න. අර බිත්තියක් බඳිනකොට ඒ බිත්තිය බඳින්න ගත්ත අර හොඳ හයිය හත්තියේ තියෙන ගල් වගේ ශක්තිමත් හිත් අපි කියනවා පුඤ්ඤාභි සංකාර එහෙම නැත්නම් කුසල් සිත් කියලා අපි ඒකට කියනවා. එහෙනම් අන්නේ හයිය හත්තියේ තියෙන හිත් ටිකක් දවසේ හදා ගන්න. ඒ වෙනුවෙන් මල් ටිකක් කඩලා පිරිසිදු කිරීම කරලා පහන දැල්වලා සුවඳ කූරක් දැල්වලා ගාථා ටිකක් කියලා අන්නේ හිත බල ගන්නවා ගන්න. හිත ශක්තිමත් කරගන්න. පින්නතුනේ ලෝකයේ තියෙන ධර්මතාවයක් සමාන දෙයට සමාන දේ ඇද ගන්න. මනෝවිද්‍යාත්මකව කියා දෙන දෙයක් තමයි මේ හිත කියන එක හරියට කාන්දමක් වගේ. උදේ ඉඳලා පහළ වෙන සිතිවිලි හරියට කාන්දමක් වගේ. නිතර නිතර අපි තුල පහළ වෙන සිතිවිලි අර මං කියපෝ ශක්තිමත් ගඩොල් වගේ සතුටෙන් යුක්ත ප්‍රීතියෙන් යුක්ත අනුන් ගැන ආදරය සැලකිල්ල තියෙන තව කෙනෙක් ගැන ගෞරවාන්විත බවක් තියෙන තව කෙනෙක් ගැන සැලකිල්ල තියෙන සිත් නම් අන්න ඒවා ඔබේ ජීවිතයේ ගොඩනගන ශක්තිමත් ගඩොල්. ඒ වගේම පින්නතුනේ මිනිස්සු නොදැනුවත්කම නිසා ඔය ගේ බැඳගෙන යන අතරට
බොහොම දුර්වල ගලුත් තියාගන්න. ඉතින් එහෙම වුණාම වෙන්නේ ටික කලක් යනකොට ගේ කඩම් වැටෙනවා. මොනවද මේ හයියහත්තිය නැති දුර්වල ගඩොල් කියලා කියන්නේ මංජු? අයියලත් ඉතින් බිත්ති බඳින නිසා මේසන් වලට දාන්න නිසා මොනවද අපි ගේ හදනකොට තියෙන දුර්වල ගඩොල් කියලා කියන්නේ මම. මේ බිත්තියට තියෙන ඒවා ගැන නෙවෙයි මම මේ අහන්නේ. ජීවිතය කියන ගේ ගොඩනගාගෙන යනකොට ඒ ගොඩනැගිල්ලට තියෙන දුර්වල ගල් කියන්නේ මොනවද? මම මේ මෙතන ධර්මානුකූලව මම අදහස් කරන්නේ. දුර්වල සිත්. මොනවද මේ දුර්වල සිත් කියන්නේ? අකුසල සිත්. අපුඤ්ඤාභි සංඛාර. මොනවද මේ අපුඤ්ඤාභි සංඛාර කියන්නේ? මොනවද මේ දුර්වල සිත් කියන්නේ? කාට හරි බැන බැනා ඉන්නවා. දැන් කාට හරි බනින සිටිවිලි ටික හැදෙන්නේ එයා ගාවද අපි ගාවද? කාට හරි බනිනකොට ඒ කෙනාගේ වැරදි ගැන හිතට මැවි මැවි පේන්නේ එයාගේ හිතේද මගේ හිතේද? අපේ හිතේනේ මගේ හිතේ. එහෙනම් දැන් කාට හරි බනිනවා කියන්නේ කාගේ හිතේද කුණු ගෑවිලා තියෙන්නේ? කාගේ හිතද කිරිටි වෙලා තියෙන්නේ? කාගේ හිතද දූෂණය වෙලා තියෙන්නේ? එයාගේද අපේද? කාගේද? අපේනේ. එහෙනම් අනිත් අයගේ වැරදි ගැන කතා කර කර බැන බැනා දොස් කියා ඉන්නවනම් අන්න අපි අපේ හිත දුබල කරගන්නවා. දූෂණය කරගන්නවා. ඒ විතරක් නෙවෙයි ඕකට තවත් හොඳ වචනකින් මට කිව්ව හැකි. මෙන්න මෙහෙම. ඔයගොල්ලෝ අහලා තියෙනවද හෝනියන් කියලා වර්ගයක් ගැන? මොනවද? හෝනියන් කියන්නේ මොනවදයි? මොනවද හෝනියන් කියන්නේ? තව කෙනෙකුට හානියක් කරන යම්කිසි අදෘශ්‍යමාන, කියන්නේ ඇහැට පේන්නේ නැති, අතට අහු වෙන්නේ නැති යම්කිසි ස්වභාවයක් තමයි හෝනියමක් කියන්නේ නේ. තව කෙනෙකුට හානියක් කරන, ජීවිතයට හානියක් වෙන. පින්නතුනේ භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙනවා මේ අපි තුල පහළ වෙන දුර්වල නරක සිතිවිලි තරම් අපිට හෝනියම් කරන තවත් කට්ටඬියෙක් නැහැ කියලා. අපේ ජීවිතයට හානි කරන, අපේ ජීවිතයේ සැනසීම නැති කරන, අපේ ජීවිතයේ සතුට නැති කරන ලොකුම කට්ටඬිය කවුද? අපි තුල පහළ වෙන කැත සිතිවිලි. මොනවාද කැත සිතිවිලි කියලා කියන්නේ? කවුරු හරි හොඳට ඇඳගෙන යනකොට ඒක නිකන් දකින්න බැරි ගතියක්. ඇඟේ නිකන් අමුතු අවුලක් දැනෙනවා. දැන් අනිත් කෙනා ඇඳලා යන්නේ ලස්සනට. අපිට නිකන් ඒක බලන් ඉන්න අමාරුයි. මොනවා හරි නිකන් අමාරුවක් දැනෙනවා. දැනিলা තියනවාද? අනිත් කෙනෙක් හොඳ වාහනයක් අරගෙන දැන් අපිට ඒක දකින්නකොට පොඩ්ඩක් අප්සෙට්. දැන් අපේ ඇඟේ තියෙන සැහැල්ලුව නැති වෙනවා. අල්ලපු ගෙදර ළමයා හොඳට විභාගේ පාස් වෙනවා. මේ ගෙදර ඉන්න අයට නිකන් මූණු අප්සෙට්. ප්‍රෙෂර් වැඩි වෙලා. ඇඟේ සුගරුත් සමහරට වැඩි වෙලා අද කාලේ. අද ගොඩක් අයට සුගර් එනවනේ පත් ගාලා. ඒ නිසා අල්ලපු ගෙදර ළමයාට විභාගෙට ලකුණු වැඩි වෙනකොට මෙහා ගෙදර කට්ටියගේ සුගර් වැඩි වෙනවා. එහෙම වෙනවනේ. ඒ මොකෝ එහෙම වෙන්නේ? ඒ මොකද්ද ඒ හිතේ හැදිලා තියෙන බලවේගය? ඒ මොකද්ද ඒ හිතේ හැදිලා තියෙන හෝනියම? අන්න හෝනියමක් වැඩ කරන්න පටන් ගන්න. මොකද්ද ඒ හෝනියම? ඒ හෝනියමට කියනවා ඊර්ෂ්‍යාව කියලා. මතක තියාගන්න මේ ඊර්ෂ්‍යා හිත හැදෙන්නේ අනිත් කෙනා ගාව නෙවෙයි. ඒ හිත හැදෙන්නේ කා ගාවද? අපේ ගාව. අනිත් කෙනා ලස්සනට ඇඳලා යනකොට අපට පුළුවන් නම් සතුටු වෙන්න. අනිත් කෙනාගේ දරුවා විභාගේ පාස් වෙනකොට අපිට ඒ ගැන සතුටු වෙන්න පුළුවන් නම්. අනිත් කෙනා හොඳ ගමනක් යනකොට ගෙදරට අලුත් බඩු මුට්ටු ටිකක් ගේනකොට අපිට පුළුවන් නම් ඒ ගැන හිතලා සතුටු වෙන්න. අන්න අපේ සිත ලස්සන වෙනවා. අපේ හිත අපි ආශිර්වාදාත්මක තත්යකටපත් කරගෙන. අපේ හිත හරියට අර ශක්තිමත් බ්ලොග් ගලක් වගේ
ශක්තිමත් හිතක් බවට පත් කරගෙන. හායත් එහෙමනම් පින්නතුනේ අන්න ඔය විදිහට අපේ හිතේ පහළ වෙන හැඟීම් සිතිවිලි සමහර ඒවා තියෙනවා. අර දුර්වල gadol වගේ අපේ ජීවිත කඩාගෙන වටන්නට අපේ ජීවිත වෙහෙසට පීඩාවට පත් කරන්න හේතු වෙන දේවල්. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ගාථා ධර්මයේ මිනිහෙකුට තියෙන වටිනාම ධනයලු සන්තුට්ටි පරමන් ධන. මොකද්ද? සතුට. මං අහනවා ඔබෙන් ඒ සතුට කියන ධනයෙන් ඔබ පෝසත්ද? ගේ කඩාගෙන ගිහින් තමයි නේදයි? අලා දෙන්නේ. ඉස්සරහට ගයක් හදන්න ඕන බව ඇත්ත. ගේ කැඩුනා කියලා හිතුවයි කියලා ගයක් හැදෙන්නේ නැහනේ. පස්සේ ඉස්සරහට අවශ්‍ය දේවල් ටික කරන්න ඕනේ. කැඩිච්ච අතීත ගේ ගැන දැන් හිතුවා කියලා ඒකට විසඳුමක් එන්නේ නැහැ. ඉස්සරහට අවශ්‍ය දේවල් ලැබෙන දේවල් සම්පාදනය කරගෙන හිමින් ගේ හදන්න ඕන බව ඇත්ත. ඒක හදාගත යුතුයි. හැබැයි ඔය ගෙවල් ගැන කොච්චර කල්පනා කරත් අනාගතේ මම මෙහෙම කරන්නම් කියලා හිතුවත් සමහරවිට ඔය ඔක්කොම සිතිවිලි ටික නැතුව ගිහිල්ලා අදරෑ අපි මැරෙන්නත් බැරි නෑනේ. මොකද කියන්නේ කොබාන්න අතුස්සන්නකො අදරෑ මම මැරෙන්නේ නැති වෙයි කියලා ස්ථීර ගැරන්ටි එකක් අර වොරන්ටි කාඩ් එකක් හම්බෙලා තියන අය ඉන්නවද කවුරු හරි? එහෙමයි. නෑනේ. කාටවත් එහෙම වොරන්ටි කාඩ් එකක් නැහැ. අදරෑ මැරෙන්නේ නැහැ කියලා. එහෙනම් දැන් අපේ මරණය අදරෑ එන්න පුළුවන්. මේ ඊළඟ මොහොතේ සමහරලාට heart attack එකක් හැදිලා බෙල්ල කඩාගෙන වැටෙන්න බැරි නෑ. එහෙමනම් පින්නතුනේ ජීවිතයේ සැපවත් භාවයක් ඇති කර ගන්නවා කියන එක කවද්ද අපි කරන්න ඕනේ? දැන් ගොඩක් අය ඉස්සරහට අර වැඩ ටික කරගෙන මේ ටික ඉවර කරගෙන මේ ටිකෙන් පස්සේ අන්න එහෙම හිතනවා. නෑ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔබේ ජීවිතයේ යම් තැනක සැපේ තියෙනවා නම් ඒ කොතනද? මේ මොහොතේ. අකාලිකයි මේ දැන්. හරි මේ දැන් ඔබට සතුටු වෙන්න පුළුවන් දේවල් මොනවද? ගේ කැඩිලා බව ඇත්ත. ගෙදර තියෙන සමහර බඩු මුට්ටුත් දැන් පාවිච්චි කරන්න බැරි බව ඇත්ත. මේ වෙලාවේ අපි ළඟ සතුටු වෙන්න පුළුවන් දේවල් නැද්ද? අර ලස්සන ගීතයක් අහලා තියෙනවද? පොඩි පුතුගේ සිනා වෙලයි පොඩි දුවගේ කතා පෙළයි ප්‍රිය බිරිඳගේ සෙනේ විලයි මගේ නිවන මගේ පැල්පතයි කියලා අහලා තියෙනවද? දැන් මිනිස්සු සතුටු වෙන්න කියලා කරන දේවල් තියෙනවා මොනවද? සින්දුවක් අහනවා. පිචර් එකක් බලනවා. කැමති ඇඳුමක් පැළඳුමක් ගන්නවා. හවසට පොඩි අඩියක් ගහනවා. හරි. දැන් වගේ නොයෙක් જાති කරනවා අපි සතුටු වෙන්න කියලා. මම ඒවා එකපාරට වැරදි කියනවාවත් හරි කියනවාවත් නෙවෙයි මේ. හැබැයි නිකන් කල්පනා කළොත් මේ කෑමක් කනවට වඩා කෑමක් කන එකෙනුත් සතුටක් ලැබෙනවා වැරදි නෑ හොඳයි. ඇඳුමක් අරගෙන සතුටු වෙනවා. ගමනක් ගිහිල්ලා සතුටු වෙනවා. ට්‍රිප් එකක් ගිහිල්ලා දැන් මංජුලා කියන්නේ පහුගිය දවස්වල කොහෙද ගියේ? ඈ අනුරාධපුරේ නේ. ගමනක් ගිහිල්ලා සතුටු වෙනවා විනෝද වෙනවා. අන්න ඒ වගේ දේවල් වලින් සතුටු වෙනවා වගේම අපිට බැයිද තවත් සතුටු විය හැකි දේවල් ටිකක් අපේ ගෙදර හදාගන්න. මොනවද? මේ මෑතකදී එක මහත්තයෙක් මට කියනවා මෙන්න මෙහෙම ලස්සන කතාවක්. එයාට මාසෙකට වැටුප ලක්ෂ 3ක් 4ක් විතර තියෙන කෙනෙක්. හරි ලොකු ආයතනයක හොඳ රැකියාවක් කරන කෙනෙක්. ඉතින් එතුමාට මේ මෑතකදී රැකියාව අවස්ථාවක් හම්බෙලා විදේශයක පිට රටක. ලක්ෂ 25ක විතර වැටුපක්. හරි. දැන් එතුමා කියනවා හාමුදුරනේ ලක්ෂ 25 නෙවෙයි මට ලක්ෂ 50ක් හම්බුණත් මේ වෙලාවේ මං පිට රට යන්නේ නැහැ. මං ඇහුවා ඇයි? හාමුදුරනේ ළමයි දැන් තාම අවුරුදු 10ට වඩා අඩුයිලු. ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නම අවුරුදු 10ට වඩා අඩුයිලු. ඉතින් මේ මහත්තයා කියනවා මං අදින් හාමුදුරනේ මට මගේ ළමයි එක්ක එකට ඉන්න එක හවසට වැඩ ඇරිලා ගිහලා ඒගොල්ලෝ තුරුළු කරගෙන ඉන්න එක
ඒගොල්ලෝ ළඟින් වාඩි කරවගෙන ඉන්න එක. ඒක මට ලොකු ධනයක්. හාමුදුරනේ මම රට ගියොත් මට ඒක හම්බ කරගන්න බෑ අය. මම රට ගියොත් අවුරුදු 5කින් සමහර විට ආයෙ එන්න වෙයි. වරින් වර ඇවිත් යන්න පුළුවන් වෙයි. හැබැයි මගේ වර්ක් පර්මිට් එක හම්බෙයිලු අවුරුදු 5කටවත් අඩුම. එහෙම ගිහලා ආවොත් එදාට එනකොට මේ ළමයි තව ලොකු වෙලා. ඉතින් මේ වයසේ ළමයි එක්ක විඳින දරුසුරතලය මට එදාට මගේ ඇරෙනවා. එහෙනම් දරුවොත් එක්ක එකට කාලය ගත කරන එක පෝසත්කමක් නෙවෙයි. මොකද කියන්නේ ඇයි? ඒක ධනවත්කමක් නෙවෙයිද? ඒකෙන් ඔබේ හිත පිරෙන්නේ නැද්ද? ඒකෙන් ඔබේ හිත ප්‍රබෝධමත් වෙන්නේ නැද්ද? ඒ නිසා මේ අම්මලා තාත්තලා ඔක්කොටම මේ අයියලා අක්කලා හැමෝටම මම යෝජනා කරන්නේ ඔබට තියෙනවා ගෙදර. ඔබට ඉන්නවා පවුලක්. සැප හොයාගෙන පිට දුවන්න ඕනේ නැහැ. ඔබේ නිවසේ සැපේ තියෙනවා. අන්නේ සැපේ විඳින්න පුරුදු වෙන්න. ඒ සැපය භුක්ති විඳින්නට හුරු වෙන්න. දවසක් මම එක්තරා ධර්මදේශනාවකට ගිහිල්ලා එක්තරා රාජ්‍ය ආයතනයක ආපහු පන්සලට ඇවිල්ලා පැය භාගයක් විතර යනකොට එක තරුණ මහත්තයෙක් මෝටර් සයිකලෙන් බොහෝ දුර ඉඳලා මාව හොයාගෙන පන්සලට ආවා. ඇවිල්ලා එතුමා කියනවා මට මෙහෙම කතාවක්. හාමුදුරනේ ඔබ වහන්සේගේ බණ ටික මට අද හිට් වුණා. හැබැයි මගේ හිතේ ලොකු වේදනාවකුත් තියෙනවා. මම මොකද්ද මහත්තයෝ? හාමුදුරනේ මගේ තාත්තා කවදාවත් මගේ ඔළුව අත ගාලා නැහැ. මම පුංචි කාලේ ඉඳලා බලන් හිටියා මගේ තාත්තා මගේ ඔළුව අත ගායි. මගේ තාත්තා මාව ටිකක් තුරුළු කරගෙන ඉඳි. හාමුදුරනේ කවදාවත් මට ඒ දේ ලැබුණේ නැහැ. පින්නතුනේ ඔබේ දරුවා ඔබෙන් ඉල්ලන්නේ මොනවද කියලා ඔබ දන්නවද? සමහර වෙලාවට අම්මලා තාත්තලා හිතනවා මුණ්ඩ කණ්ඩ බොණ්ඩ ටික දුන්නොත් ඉස්කෝලේ යවුවොත් ඔක්කොම හරි කියලා. ළමයින්ට කෑම බීම ටික දීලා පාසල් යවුවොත් අපේ යුතුයකම හරි. නමුත් ඔබේ දරුවා ඔබෙන් ඉල්ලන්නේ කෑම විතරක් නෙවෙයි. ඔබේ දරුවා ඔබෙන් ඉල්ලන්නේ ඉස්කෝලේ යන වියදම් ටික විතරක් නෙවෙයි. ඔබේ දරුවා ඔබෙන් ඉල්ලන්නේ පන්ති ගාස්තුව විතරක් නෙවෙයි. මොනවද ඔබෙන් ඉල්ලන්නේ? ඔවුන් එක්ක එකට ඉන්න කාලයක් මෙතන ඉන්න තාත්තලාට තියෙනවා. දරුවත් එක්ක ටිකක් නිදහසේ එකට ඉඳගෙන ඉන්න කාලයක්. ඒ දරුවෝ ඒ දේ ඔබෙන් ඉල්ලනවා. ඒ වගේම ඒ දරුවෝ ඔබෙන් ඉල්ලනවා ආදරේ. ඔබ කියයි සමහරවිට මගේ දරුවට ආදරේ. මගේ කොල්ලට මගේ කෙල්ලට මං ආදරේ. ලෙඩක් වුණොත් දුවගෙන යනවා. කලබල වෙනවා. නමුත් පින්නතුනේ ඒ දරුවා ඔබෙන් ඒ ඉල්ලන ආදරය ඉල්ලන්නේ මොන විදිහටද? ඔබේ හිතේ තියෙන ආදරය ඒ දරුවට දැනෙන විදිහට ඔබ දෙනවද? මොකද ඒ දැනෙන විදිහ කියන්නේ? අර කීවේ අර පුතේ. හාමුදුරනේ මම බලන් හිටියා තාත්තා මගේ ඔළුව අත ගායි කියලා. ඒ කවදාවත් මගේ තාත්තා මගේ ඔළුව අත ගාලා නැහැ. එහෙනම් ඒ දරුවා ඉල්ලපු ආදරය ඒ තාත්තා ඔළුව අත ගායි. හැබැයි ඒක වෙලා නැහැ. අන්න ඒ වගේ පින්නතුනේ ඔබ හොඳට හිතට ගන්න. අන්න ඒ ඔබේ ආදරණීය බිරිඳ, ඔබේ ආදරණීය ස්වාමියා, ඔබේ ආදරණීය දරුවා මොනවද ඔබෙන් බලාපොරොත්තු වෙනව ඇත්තේ? ඔබම ටිකක් ප්‍රශ්න කරලා බලන්න. අන්න ඒ දේෙන් ඔබට පුළුවන් නම් ඒ ආදරණීය පවුලට සලකන්න. ඔබේ නිවසේ ඉන්න අයට සලකන්න. අන්න ඒ දේෙන් සලකලා ඔබේ හිත සතුටු කරගන්න.
මං ඒ දේ කරනවා කියන සතුට භුක්ති විඳින්න අන්න ඔබ පෝසත් මිනිහෙක්. සමහර විට ඔබේ බැංකු පොතේ ගොඩක් සල්ලි නැතුව ඇති. ඔබට තාම ඔබේම කියලා පිළිවෙලකට හදාගත්ත ගෙදරක් නැතුව ඇති. සමහරලාට ගේ ගොමමැටි කාලා වෙන්න පුළුවන් තියෙන්නේ. සමහර විට වරිච්ච බිත්ති ටිකක් හදලා තකරන් ටිකක් වහලා වෙන්න පුළුවන් ගෙදර තියෙන්නේ. ප්‍රශ්නයක් නෑ. ඒ ගෙදර දිව්‍ය ලෝකයක් බවට පත් කරගත හැකියි. ඒ නිවස ස්වර්ග රාජ්‍යයක් බවට පත් කරගන්න පුළුවන්. ඒ නිවස නිවන් පුරයක් බවට පත් කරගන්න පුළුවන්. හැබැයි ඔබට තියෙන ගෙදර කාමර 4යි. හොඳට සීට් වහලා, සිවිලින් ගහලා, ටීවී එකක් තියෙනවා, ෆ්‍රිජ් තියෙනවා, ශබ්ද විකාශන මොනවද මේ බෆර් රේඩියෝ ඔක්කොම જાති තියෙනවා. හැබැයි ගෙදර ඉන්නේ රණ්ඩු වෙවි නම්, සැකයෙන් නම්, අමනාපයෙන් නම්, අනිත් කෙනාට බැනගත්ත ගමන් නම්, අහල පහල අයට ඊර්ෂ්‍යා කරන ගමන් නම්, කාගේ හරි වැරදි කතා කර කර නම් මතක තියාගන්න ඒ නිවස මොකක්ද? ස්වර්ගයක්ද අපායක්ද? අපායක්. වෙනතුනි දැන් වසර දෙකකට විතර උඩදී එක්තරා රාජ්‍ය අමාත්‍යවරයෙක් ඒ කාලේ එතුමාගේ දුව මට ඇවිල්ලා කියනවා හාමුදුරනේ කසාද බැඳලා දැන් අවුරුදු 12ක් වෙනවා. ගෙදර වාහන 6-7ක් තියෙනවා. මිදුලේ ස්විමින් pool එකක් තියෙනවා. තට්ටු 3ක ලොකු ගෙයක්. ගෙයක් කියවට එක මන්දිරයක්. ගෙදර අතට පායට සේවක සේවිකාවෝ. හැබැයි ඇය මං අතින් කියනවා ඇවිල්ලා හාමුදුරනේ සතුටෙන් හිටපු දවසක් නැහැ. සතුටෙන් හිටපු දවසක් නැහැ. එවනම් මතක තියාගන්න පින්නතුනේ මේ සතුට කියන ධනය රැඳී පවතින්නේ බාහිරේ තියෙන වස්තුව මත නෙවෙයි. ඔබ ජීවත් වෙද්දී ඔබ හිතන පතන විදිහ මත. මම ඔබට යෝජනා කරන්නේ හිතෙන් පෝසතෙක් වෙන්න. හිතෙන් හොඳ ධනවතෙක් වෙන්න. නිතර තමන්ගේ ජීවත් වීම ගැන සතුටක් භුක්ති විඳින්න. ඒක සමහර වෙලාවට තියෙන්නේ පොඩි ගයක්. හැබැයි ඒ ගේ පිරිසිදුව තියාගන්න. ඒ ගේ ඉස්සරහා ලස්සන මල් පෝච්චි ටිකක් හදලා ඒ ලස්සන හැමදාම බලලා සතුටු වෙන්න. ඒ ගේ ලස්සනට අතු ගාලා මකුළු දැල් ටික කඩලා ඒ ගෙදර තියෙන ලස්සන බලලා සතුටු වෙන්න. පෙන්නතුනේ මිනිස්සු අද ටෙලිවිෂන් එක ASCII හිර වෙනවා, YouTube එක ASCII හිර වෙනවා, සමහරට Facebook එක ASCII හිර වෙනවා. ඒ වාස්සේ හිර වෙලා කොහේ හරි වංචාවක්, කොහේ හරි හානියක්, කොහේ හරි විනාශයක් වෙච්ච දෙයක්, කාගේ හරි වැරද්දක්, කාගේ හරි අඩුපාඩුවක් දිහා බල අර තමන්ගේ හිත ලෙඩ කරගන්න. තමන්ගේ සිත සතුට කියන ධනයෙන් දුප්පත් කරගන්න. තමන්ගේ හිත විඩාවටපත් කරගන්න. හැබැයි ඔබට පුළුවන් නම් රැකියාව කරලා හවසට ගෙදර ඇවිල්ලා සතුටු වෙනවා මම අද අවංකව රස්සාව කළා. මම අද මගෙන් වෙන්න තියෙන යුතුයකම ආයතනය වෙනුවෙන් තමන් වැඩ කරන කෙනා වෙනුවෙන් උපරිමයෙන් කළා. අන්න ඒ දේ ගැන හිතලා ඔබට අවංකව සතුටු වෙන්න පුළුවන් නම් ඒ සතුට ධනයක්ද නැද්ද? ඒ සතුට ධනයක්. ඕකට ධර්මයේ කියන අත්ති සුඛය කියලා. තමන් කරන වැඩේ හරියට කරලා සතුටු වෙන්න. දැන් අද මංජු මට මේ බණට ආරාධනා කළා. ඇත්තට අද උදේ 5ට පටන් ගත්ත ගමන් මේ තාම එක දිගට මම බණ කියනවා, එහෙ යනවා, මෙහෙ යනවා. 5 ඉඳලා මේ. හරි උදේ 5ට නැගිට්ටි. එතන ඉඳලා. එක විනාඩි 10ක විවේකයක් තිබුණේ
නෑ කතා කරන්න නැතුව ඉන්න වෙලාවක් තිබුණේ නෑ. හැබැයි දැන් මම දන්නවා අද දවසේ මට එහෙම බව ඒ දැනගෙන මංජුගේ ආරාධනාව මම බාරගත්තා. මම බෑ කිව්වේ නෑ. මොකද හෙටත් පාන්දර මට තව ගමනකුත් තියෙනවා. ඒකත් මේ අයියලා දන්නවා. දැන් මම බෑ කිව්වේ නෑ. ඒ ඇයි මංජුලා මේ අයියලා ගෞරවයෙන් අපිට ආරාධනා කළා. හරි. ඉතින් මම ඒ ආරාධනේ බාරගත්තා. දැන් මම යම්කිසි කාර්යයක් ඔබ වෙනුවෙන් කරන්න මෙතෙන් ආවා. ඒක මගේ යුතුයකම භික්ෂුවක් වශයෙන් ඔබට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන එක. හරි දැන් මේ වැඩේ මං හරියට කරලා පන්සලට වඩිනවා කියලා හිතන්න. මට ලොකු ධනයක් හම්බ වෙනවා. මං හොඳට පෝසත් වෙලා තමයි පන්සලට යන්නේ. මොන වගේද? දෙන පිළිකර වලින් නැහැ. දෙන පිළිකර නෙවෙයි. මොන වගේද මං පෝසත් වෙලා යන්නේ? වෙහස තියද්දිත් කාර්යබහුල දවසක් වුණත් මං ගැන විශ්වාසය තියපෝ මේ දායකයන් වෙනුවෙන් මට පුළුවන් වුණා අර්ථයෙන් ධර්මයෙන් වටිනා අනුශාසනයක් කරන්න. දැන් ඒක ගැන හිතන වාරයක් පාසා මොකද මට දැනෙන්නේ මහත්මයා? සතුටක්. ඒක මගේ ධනවත්කම නෙවෙයිද? ඒක මගේ පෝසත්කම නෙවෙයිද? ඒ ධනවත්කම. ආයෙනම් ඔබ යම් වෘත්තියක් කරනවා නම් කොහේ හෝ කොතන හෝ අන්නේ තමන්ගේ යුතුයකම හරියට කරනවා නම් ඒ යුතුයකම තමන්ගෙන් નિවර්දිව ඉෂ්ට වීම ගැන හැමදාම හිතලා සතුටු වෙන්න පුළුවන් නම් ඔබ කවදාවත් දුප්පත් මිනිහෙක් වෙන්නේ නැහැ. ඔබ වටන්න කාටවත් බෑ. ඔබේ හිත බලගතුයි. අන්නේ බලගතු සිතක් ප්‍රීතිමත් හිතක් ප්‍රබෝධමත් හිතක් තියන තැනට පින්නතුනේ මං කියවනේ හිත කාන්දම වගේ කියලා. තවත් ජීවිතේට හොඳ දේවල්, යහපත් දේවල්, සතුට වැඩි කරන දේවල්, ඔබේ මානසික පෝසත්කම වැඩි කරන දේවල් ඇදිලා එන්නට පටන් ගන්නවා. දැන් එhmenan පින්නතුනි මම මීට වඩා මේ ධර්ම දේශනාව දීර්ඝ කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. හෝරාවකට ආසන්න වේගන එනවා. වැඩම කලේ. ඉතින් එහෙනම් මේ දූදරු පිරිස හැමෝටම අද සතුටු වෙන්නට පුළුවන්. අම්මා වෙනුවෙන් කළ යුතු යුතුයකම් රාශියක් අම්මා ජීවත් වෙලා ඉඳිද්දී ඔබේ අත් වලින් ඔබ කළා. අම්මා නෑවුවා, අම්මට කෑම දුන්නා, අම්මා උස්සවුවා පෙරළුවා. ඒ වෙනුවෙන් මේ පුතාලත් යේලීවරුත් ඒ වගේම තව මේ මුණුබුරු මිනිබිරියෝ ඒ හැමෝම යම් යම් දායකත්වයක් දරුවා. එහෙනම් ඒ ඔබ හම්බ කරගත්ත ධනයක් ඒ ඔබ කළ කී දේවල් හැමදාම ආවර්ජනය කරලා සතුටු වෙන්න. ඒ වගේම දැන් අම්මා මිය ගිහිල්ලා දින 6ක් සම්පූර්ණ වෙන මේ වෙලාවේ මේ ගෙදෙට්ට ආරාධනා කළා දන්න හිතවත් ඥාති මිත්‍රාදී පිරිසකට. දැන් ඒගොල්ලොන්ට හොඳ සංග්‍රහයක් කළා. මොන වගේද මේ සංග්‍රහය කළේ? අර්ථයෙන් ධර්මයෙන් ධර්ම සංග්‍රහයක්. දැන් බඩටත් සංග්‍රහයක් කරනවද? තේපැන් සංග්‍රහයක් ද බද්ද? කෑමම දෙනවද? හා. දැන් බඩ පිරෙන්න කෑම වේලකුත් තව ටිකකින් දෙනවලු. හැබැයි ඔය බඩට දෙන කෑම ටික හෙට උදේ වෙනකොට මොකද වෙන්නේ? දිරවලා ඉවරයි ආය කන්ට ඕනේ. හැබැයි දැන් මම මේ ධර්මදේශනාව තුල දුන්න හිතට දුන්න කෑම ටික හිතට දුන්න ආහාර ටික ඕක මොකද වෙන්නේ? ජීවිතේ හැමදාටම ඔබව ප්‍රාණවත් කරන, ඔබව නිරෝගී කරන, ඔබව සැපවත් කරන ආහාරයක්. අන්න ධර්මය කියන ආහාරය. ඒ නිසා තමයි මේ ධර්මය කියන ආහාරයෙන් යමෙකුට සංග්‍රහ කරනවා නම් සබ්බ දානං ධම්ම දානං ජිනාති. ඒ දාණය සියලු දානයන්ට වඩා සියලු සංග්‍රහ වලට වඩා අග්‍ර වූ සංග්‍රහයක් කියලා කියන්නේ. නම් මේ සංග්‍රහය ඔබ හරියට අනුභව කරා නම් මේ පැය තුල මං කරපු සංග්‍රහය ඒ ටික හොඳට හදවතේ මතකේ රැඳුණා නම් මරණ මංචකය දක්වා මේ ආහාරයේ ගුණය ඔබට ඉතුරු වෙනවා. ඒකයි මේ ධර්මයේ තියෙන වටිනාකම. හරි එහෙමනම් ඒ වගේ උතුම් සංග්‍රහයක් ගෙදරට ආපෝ ඥාති හිතයිෂීන් වෙනුවෙන් කරන්න පුළුවන් වුණා කියලා
මේ අයියලාට සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම මේ මංජුයි මායි දෙන්නත් එක වයසේ අයියේ. ඔව් අපි දෙන්න එක වයසේ. ඒකත් ඉතින් ඇත්තටම කියන්න ඕනේ ඒ සම වයසේ. ඒකත් ඉතින් හොඳ යාළුකමක්. ඒතකොට ඒ යාළුකමටත් අපි සලකලා ගරු කරලා මේ බණට එන්නේ. ඉතින් අය උනට මංජු ටිකක් වයස වැඩි වගේ දෙපෙන්නේ බඩු ගන්න. මම නිකන් කොල්ලා වගේ. එහෙම. හරි කමන්නේ. ඒ උනට අපි දෙන්නම එක වයසේ. හරි. ඉතින් මේ විදිහට වටිනා සංග්‍රහයක් නිවසේ අයට කළා වගේ දැන් හෙට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට හිමිදිරි උදෑසන සංඝගත දක්ෂිනාවකුත් ගෞරවාන්විත විදිහට කරන්නට සියලු කටයුතු දැන් ලෑස්ති කරගෙන තියෙනවා. එවනම් ඒකත් අපි හෙට උදේ බොහොම අර්ථවත් විදිහට සිදු කරමු. එහෙනම් දැන් මේ මොහොත දක්වා මේ පුරා හෝරාවක් කාගේවත් හිතේ දුකක් ආවේ නැහැ, තරහක් ආවේ නැහැ, ඊර්ෂ්‍යාවක් හටගත්තේ නැහැ. එහෙනම් අර හොඳ ශක්තිමත් බ්ලොක් ගල් ටිකක් තියලා ගයක් හදනවා වගේ ඔබේ හිත බල ගන්නවා ගත්තා, ශක්තිමත් කරගත්තා, ප්‍රබල කරගත්තා. ආන්ගේ ප්‍රබල වූ ශක්තිමත් වූ ප්‍රේතිමත් ප්‍රබෝධාත්මක හිතට තමයි අපි පින් සිතක් කියන්නේ. එහෙනම් මේ උතුම් කටයුත්තට සම්බන්ධ වෙලා ඔබේ උපදවා ගත්තා වූ පුණ්‍ය ශක්තිය මේ වසර 90ක් ඒ දීර්ඝ ආයුෂයක් භුක්ති විඳලා ඒ ඔබ අතරින් සදාටම සමුගත් ඒ ආදරණීය මෑණියන් WG ජසවති මාතාවට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මීට වසර 20කට පමණ පෙර ආතුව පරලෝසපත් වන්නට යෙදුණු ආදරණීය පියතුමා ඇතුළු කොටගත් මේ පෞල් පරම්පරාවල මියගිය යම් තාක් ඥාති හිතයිශීන් නැත්නම් ඒ සෑම සියලු දෙනාට සාදු සාදු මේ පින් අනුමෝදන් වෙත්වා. ඒකාගේ ජීවිත සැපවත් වේවා. පතන බෝධියකින් නිර්වාණය සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදුකාරයක් පාත්තමු. හොඳයි එහෙනම් දැන් පරිස්කාර අරගෙන හැමෝටම අතගස්සලා අනුමෝදන් කරමු. ඊට පස්සේ පරිස්කාර පූජා කරලා අපි ගාථා කියලා පුණ්‍යානුමෝදනා කිරීම සිද්ධ කරමු. අත ගහනකොට ඒ බන්දේසියට යටින් අත තියලා අත ගහන්න. ඒක තමයි අනුමෝදන් වෙද්දී අපි අත ගහන විදිය. උඩින් අත තියලා නෙවෙයි. උඩින් අත තියනවා කියන්නේ මොනවා හරි අපි බාර ගන්නවා. හරි. උඩින් අත තියන්නේ දැන් ඔන්න මට ඔබ ඕක පූජා කරනකොට මම උඩින් අත තියලා ඒක බාර ගන්නවා. හරි. තව කෙනෙක් වෙනුවෙන් අපි පරිත්‍යාග කරද්දී ඒක අනුමෝදන් වෙද්දී යටින් අත තියලා තමයි ඒක අනුමෝදන් වෙන්නේ. ඒක පුරුදු වෙන්න මල් වට්ටියකට, ගිලම්පස බන්දේසියකට, පරිස්කාරයකට, ඒ ඕනම දෙයකට ඒ අතගසා අනුමෝදන් වෙද්දී ඒ අපිත් ඒකත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ කුසලයත් එක්ක සම්බන්ධ වීම තමයි නියෝජනය කරන්නේ අතගැසීම. හරි. අපිත් ඒ කුසලයට එකතු වෙනවා. ඒතර ඒකට අත ගහන්නේ පහලින් අත ගහලා අනුමෝදන් වෙනවා. අනුමෝදන කියන්නේ ඒ කරන හොඳ වැඩේ එක්ක අපිත් සතුටු වෙනවා. ඒක තමයි අනුමෝදනා කියන්නේ. එහෙමනම් කවුරුත් පරිස්කාර පූජාව අනුමෝදන් වෙමු. හඬ නගා සාදුකාරයක් පවත්වමු. හොඳයි පින්නතුනි. එහෙමනම් පුරා හෝරාවක් අඛණ්ඩව තමන්ගේ ජීවිත පෝසත් කරගන්නට ඒ සන්තුට්ටි පරමන් දරන් කියන ඒ ධනෙන් පෝසත් වෙන්නට උපකාර වෙන ධර්මානුශාසනාවක් ශ්‍රවණය කළා. ඒ වගේම අම්මා පිළිබඳව කෘතඥතා හැඟීමෙන් මේ සියල්ල සංවිධානය කරන්නේ. ඒ වගේම මහා සංඝරත්නය වෙනුවෙන් මේ පරිස්කාර දහම් පඬුරු පූජා කරන්නට යෙදුණා. ඒ වගේම තව මොහොතකින් නිවසට රැස් වුණු මේ ඥාති හිතයිශීන්ට ඒ කුසගිනි වේදනා දුරු වෙන ප්‍රණීත ආහාර පාන සංග්‍රහයක් සිද්ධ කරනවා. එවනම් මේ සියල්ලෙන් උපදවා ගන්නා ඒ පුණ්‍ය ශක්තිය, ඒ කුසල ශක්තිය අපි අනුමෝදන් කරමු. WG ජසවති ඒ ආදරණීය මාතාවට මේ පින් අනුමෝදන් වෙත්වා. එතුමියගේ පරලෝ ගමන සැපවත් වේවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය සැලසේවා. සද්ධර්ම ශ්‍රවණය කරන්නට ලැබේවා. නිර්වාණය පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා
සාදුකාරයක් පවත්වලා ගාථාව කියලා අපි පුණ්‍යානුමෝදනා කරමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම ඉෂ්ට දෙවියන් ඇතුළු මේ ස්ථානයට අධිග්‍රහිත ගම්බාර ප්‍රදේශවාසී ලෝකපාලක ශාසන පාලක සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියොත් පතන බෝධියකින් නිර්වාණය සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදුකාරයක් පවත්වමු. ඒ වගේම මේ නිවසේ මේ ආදරණීය අයියලා දෙන්න, ඒ වගේම මංජු ඇතුළු අනිකුත් මේ නැගණිවරු ආදරණීය දුවල පුතාලා ඇතුළු කොටගත් මේ පවුලේ හැම දිනාටම මේ රැස්වුණු ඔබ හැම දිනාටම නිදුක් නිරෝගී සම්පන්නිය පිණිස කායික මානසික සහනය පිණිස මේ ලැබුවා වූ නව වසර වඩා සතුටෙන් වඩා තෘප්තිමත්ව නිදහස් සැහැල්ලු හිතකින් ගත කිරීම පිණිස මේ ධර්ම ශ්‍රවණය හේතු නිශ්‍රය වේවා. හැම දිනාටම තෘප්තිමත් ජීවිතයක් ගත කරමින් කවුරුත් අපි බලාපොරොත්තු වන ස්ථීර සැපය වන නිවන පිණිස සාදු සාදු මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා මහා සංඝරත්නයට වඳිනවා කියන අදහසින් එකවර වන්දනා කරගමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිඤ්ඤතු. සුවපත් වේවා හැම දිනාටම යහපත